ආයිබෝවන් සියලුම දෙනාට මම දැක්කොත් බලන්න නාලිකාවේ අද මා ඔබ හා සම්බන්ධ වන්නේ විශේෂ වූ මාතෘකාවක් ගැන කතා කිරීමටයි. සමහරවිට ඔබ මේ හිතන්නවත් නැතුව ඇති මේ වගේ මාතෘකාවක් ගැන කතා කරයිද කියලා. අපි එනම් මාතෘකාවට යමු. විවාහ උත්සව. මොකද ඔබ හිතන්නේ? දැන් බලමු විවාහ උත්සවයක් ගනිද්දී මනමාලයා මහත්මයාගේ පැත්තෙනුයි මනමාලිගේ මහත්මියගේ පැත්තෙනුයි දෙපාර්ශ්වයේ ඥාතීන්ට ආරාධනා කරනවා අපේ විවාහ උත්සවයට එන්න කියලා. ඥාතීන්ටද අසල්වාසීන්ටද මිතුරන්ටද ආරාධනා කරනවානේ. දැන් ආරාධනා කරනකොට දැන් දෙපැත්තෙම යනවානේ විවාහ උත්සවයට සහභාගී වෙන්න. එහෙදී ලියුම් කවරයකට ඔබ සල්ලි මුදල් ලබා දෙනවා. මනමාලිගේ පැත්තට හෝ මනමාලයාගේ පැත්තට. එය සාධාරණද? සදාචාරාත්මකද? මම නම් හිතන්නේ ඒ මුදල් දිය යුතුයි කියලා. මොකද විවාහ උත්සවයට ඔබ බලෙන් යන්නේ නැහැ. ඔබට ආරාධනා කරොත් තමයි ඔබ යන්නේ. විවාහ උත්සවයේ කරන දෙපාර්ශ්වයෙන් දැනගන්න ඕන. විවාහ උත්සවයක් කරනවා නම් වියදම දරා ගන්න. මොකද ඔබ යන්නේ සතුටු වෙලා ඉන්නනේ. දුක් වෙලා එන්න නැවත එන්න නෙමෙයිනේ. මොකද අපි දන්නවා දැන් මගේ හිතවත් මාමා කෙනෙක් හිටියා. එයාට ආවල් දවසේ විවාහ උත්සවයකට ආරාධනා කරලා තිබුණා. දැන් ඒ මාමා අපිත් එක්ක කියනවා බලන්නකො වෙඩින් එකක් කිව්වා. දැන් සල්ලි හොයාගන්නේ කොහොමද? මේ දෙන්නේ කරන රුපියල් 10000ක්වත් දෙන්න ඕන කියලා දැන් අපිත් එක්ක කිය අඬනවා, වැළපෙනවා, වෙවුලනවා. ඉතින් මං ඇයි මොකටද වෙවුලන්නේ? අයි මොකටද බය වෙන්නේ? ඔයා සතුටින් ඉන්න ඕන. වෙඩින් එකක් කිව්වනම්. මොකද එදාට ඔයාට හොඳට කාලා බීලා සතුටු වෙලා එන්න පුළුවන්. ඒතර ඒ මාමා කියනවා එහෙම කොහමද? වෙඩින් එකකට යනවා නම් අඩුම තරම දෙන්නේ කරන රුපියල් 10000ක්වත් දෙන්න ඕනනේ. මං ඇයි ඔබ 10000ක් දෙන්නේ? ඔබ බලෙන්ද යන්නේ වෙඩින් එකට? ඔබට ආරාධනා කරපු හින්දානේ. ඔබ ඥාතියෙක් හින්දානේ. ඉතින් ඔබ මොකටද සල්ලි දෙන්නේ? විවාහ උත්සවයේ ආරාධනා කරපු අය වියදම දරා ගන්න බැයි නම් විවාහ උත්සවයක් නොගෙන ඉන්න ඕන. මොකද ඔබ හෝටල් එකට නෙමෙයිනේ යන්නේ. ඔබ හෝටල් එකට යනවා නම් කාලා බීලා බිල ගෙවන්න ඕන. ගෙවලා එන්න ඕන හෝටල් එකට යනවා නම්. එදිම මෙතනදී මේ විවාහ උත්සවයට ගිහිල්ලා ඔබ සල්ලි දෙනවා නම් ඔබ ඥාතියෙක්ගේ ගේකට ගියා වගේ නෙමෙයි වෙන්නේ. හෝටල් එකට ගිහිල්ලා කාලා සල්ලි දීලා මේකයි වෙන්නේ. එතකොට එතන හිතවත්කම බැඳීමක් ඥාතිකමක් නැහැ. ඇයිද ඔබ කාලා බීලා ඒකට හරියන සල්ලි දීලා එනවා. ඒක සාධාරණ නෑනේ. පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඔබගේ දැන් මනමාල මහත්මයාගේ පැත්තෙනේ විවාහ උත්සවය කියනවනේ. ඉතින් ඔබලා යනවා. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕන මේ අපේ ඥාතියින්ට කියන්නේ අපේ අසල්වාසීන්ට අපේ හිතවතුන්ට. එහෙනම් බැරිය පාරේ යනටත් කියලා මේ වෙඩින් එකක් තියෙනවා. ඇවිල්ලා එන්න. ඇවිල්ලා කාලා ලියුම් කාර්යයකට සල්ලි දාලා යන්න කියලා එහෙනම් කියන්න පුළුවන් නේ. සල්ලි දෙන්න ඕන. සල්ලි ගන්න ඕනේ නා. සල්ලි දෙනවා නම් එතන ඥාතිකමක් නැහැ. නෑදෑකමක් නැහැ. අසල්වාසීකමක් නැහැ. යාළුකමක් නැහැ. මොකද ඥාතියෙක්ගෙන් එහෙම නෑදෑ කෙනෙක්ගෙන් යාළුවෙක්ගෙන් සල්ලි ගන්න පුළුවන්ද? එතන බැඳීමක් නැහැනේ. නිකන් වෙඩින් බිස්නස් එකක් නෙතන වෙන්නේ. දැන් අපි දන්නවා හුඟක් අය වෙඩින් එකක් කිව්වම වෙවුලනවා අද කාලේ. බය වෙනවා. අනේ අර වෙඩින් එකට යන්න ඕන, මෙච්චර ගාණක් දෙන්න ඕන, පවුලෙම කට්ටියකුත් මෙච්චර ගාණක් දෙන්න ඕන. ඇයි එහෙම තත්ත්වයකටපත් වෙන්නේ? ඉතින් ඔබට ආරාධනා කරපු හින්දානේ ඔබ යන්නේ. ඒගොල්ලෝ දැන් විවාහ උත්සවය කරන අය දැනගන්න ඕන සල්ලි නොගෙන ඉන්න. සල්ලි ගන්න ඒගොල්ලෝ සල්ලි බලාපොරොත්තු වෙනවා නම් එතන නෑකමක් නැහැනේ. අසල්වාසිකමක් නැහැනේ. හිතවත්කමක් නැහැනේ. ඇයි ඔබලාට එන්න කියලා ඔබලාගේ මුදල් බලාපොරොත්තු වෙනවා. මම දැන් විවාහ උත්සව දෙකකට ගියා. එකක් තිබ්බේ ගේක. එකක් තිබ්බේ හෝල් එක. ඒ දෙකේම ලියුම් කවර ඉස්සරහා දාලා මේසයක් තියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි බලාපොරොත්තු වෙනවා එන අයගේ. ඒතර නෑකමක් නෑනේ.
බිස්නස් එක ගන්න තියෙන්නේ. එතන කොහොමද එතන නෑකමක් මේ බැඳින්නේ නෑ. දැන් වෙඩින් එක කියන්නේ ඥාති ළඟම ඥාතීන්ට හිතවතුන්ට යාළුවන්ට එහෙමනේ. ඉතින් ඒගොල්ලෝ සල්ලි බලාපොරොත්තු වෙනවා විතර නෑකමක් නෑනේ. නිකන් අර අනාය ගිහිලා කෑව බිව්වා ලියුම් කරයකට සල්ලි දාලා ආවා. නිකන් හෝටල් එකට ගිහලා කාලා බීලා ආවා වගේ. එතන කිසිම බැඳීමක් නෑනේ. දැන් අපි හිතමු අනේ අපි දැන් ඒගොල්ලෝ කියනවා කියලා අනේ අපි සල්ලි බලාපොරොත්තු උනේ නෑ ඒගොල්ලෝ දීලා ගියාට. ඉතින් ඒගොල්ලෝ බලෙන් ඇවිල්ලා දෙන්නේ නෑනේ. ඔබ ලියුම් කවරක් දාලා తీරවන ඉස්සරහා පෙහෙන්න. මොකද ඒගොල්ලෝ ලියුම් කවරය අරගෙන පැත්තකින් තියලා යන්නේ නෑනේ. සල්ලි දාලා ලියුම් කවරයකට. ඔයගොල්ලන්ගේ කාගෙරි අත ගන්න දෙන්නේ. එතකොට කියන්න පුළුවන් අනේ අපි සල්ලි බලාපොරොත්තු උන්නේ අපිට ඕවා එපා. අපේ නෑ කමුන් නැති වෙන සල්ලි වලට අපි මේ වෙඩින් එක කරන්නේ ඔයගොල්ලෝ කාලා බීලාට සතුටු වෙලා යන්න. එහෙමනේ කියන්න ඕන. සල්ලි දුන්නත්. දැන් ඒක අද කාලේ එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. වෙඩින් එක කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ගානත් හදලා ඉවරයි. වෙඩින් එකේ දැන් අහවල් කළා මෙච්චරක් දෙයි. අහවල් කෙනා මෙච්චරක් දෙයි කියලා දැන් ගානත් හදාගෙන. ඉතින් එතන නෑකමක් හිතවත්කමක් අසල්වැසිකමක් නෑනේ. එන කෙනාගෙන් ඔයගොල්ලෝම වෙඩින් එක කියලා ආරාධනා කරලා ඒගොල්ලන්ට එන්න කියලා ඒගොල්ලන්ගෙන් මුදල් බලාපොරොත්තු වෙනවා. මොකක්ද එතන සදාචාරාත්මකකම? නෑකම, හිතවත්කම, යාළුකම. සල්ලි දෙන්නත් පුළුවන්, ඔයගලන්ට ගන්නත් පුළුවන්. හැබැයි එතන ඒ දේ සිදු වුණොත් කිසිම යාළුකමක්, අසල්වාසිකමක්, නෑකමක් නැහැ. මොකද ඔයාගේ විවාහ උත්සවයේ එන කෙනාව තීරණය වෙන්නේ සල්ලි දුන්නොත් විතරයි. සල්ලි දුන්නේ නැත්නම් ආවල් කෙනාට බයිනවා. අනේ අරයා නිකන් කාලා ගියා ඊයක්වත් දීලා ගියේ නෑ නේද කියලා. ඉතින් ඒකනේ වෙන්න ඕන. කවුරුත් වෙඩින් එකට එන්නේ බලෙන් නෙමෙයිනේ. ආරාධනා කරොත්නේ. ඉතින් ඒගොල්ලෝ සතුටින් කාලා බීලා යන්න තියෙන්න ඕන. දැන් අද කාලේ කවුද වෙඩින් එකක් වම් රුපියල් 10000ක් දීලා කාලා බීලා 10000ක් දීලා සතුටු වෙන්න පුළුවන්ද? ඒ මනුස්සර ගිහිල්ලා එන ගාම්ම අනේ මගේ අතේ තිබ්බ සල්ලි ටික වෙඩින් එකට දෙන්න උනා කියලා දුකින් මේ මනුස්සයා එන්නේ. සතුටින් නෙමෙයිනේ වෙඩින් එකක් කිව්වට. අන්නේ මේ තත්ත්වය අපි නැති කරන්න ඕන. ඕක මේ අර හනිමිටි කාලේ අදහසක්. කවුරු හරි සල්ලිකාරයෙක් ඔය වෙඩින් එකක් දැකලා කීයක් හරි දෙන්නේ නැති සල්ලි දින හින්දා. ඕක දැක්ක තව කවුරු හරි. ඒක රැල්ලට ගියා. හැමෝම දෙන්න ගත්තා. නැත්තම් ඔක දෙන්න නියමයක් නැහැ. වෙඩින් එකක් ඒගොල්ලෝ කියලා ඔයගලන්ට ආරාධනා කරොත් ඒගොල්ලෝ දැනගන්න ඕන වියදම දරා ගන්න. එහෙනම් වෙඩින් එකක් නොකර යුතුයි. තමන්ට පුළුවන් ප්‍රමාණයට දරා ගන්න පුළුවන් හැකි ප්‍රමාණයට ඒ උත්සවය ගන්න ඕන. එනකනාගේ මුදල් බලාපොරොත්තු වෙන්න බෑ. මේසෙත් තියලා ලියුම් කවර දාලා ඉස්සරහා පේන්න තියන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මුදල් බලාපොරොත්තු වෙනවා එන කෙනාගේ. මේ එන්නේ තමන්ගේ හිතවතුන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඔයගොල්ලෝ මුදල් බලාපොරොත්තු වෙන. එතන නෑකමක් ගොඩ නැගෙන්නේ කොහමද? හිතවත්කමක් ගොඩ නැගෙන්නේ කොහමද? අසල්වාසිකමක් ගොඩ නැගෙන්නේ කොහමද? ඔයගොල්ලෝ සල්ලි බලාපොරොත්තු වෙනානේ. වෙඩින් බිස්නස් එක ගන්න වෙන්නේ නෑකමක් නෙමෙයිනේ. නෑකම් අලුත් වීමක් නෙමෙයිනේ වෙන්නේ. මේ මිනිස්සුන්ට සතුටින් කාලා බෙල යන්න පුළුවන් වාතාවරණ නෙමෙයිනේ ඔබ සලස්වන්නේ. එනකොටම පේනවා මේසෙ ඉස්සරහත් මේසයක් තියලා ලියුම් කාර් ටික දාලා තියෙනවා. ඉතින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ වෙඩින් එකක් කරලා? ඔයගොල්ලෝ වෙඩින් එකක් කරනවා නම් පුළුවන් ඔයගලන් දරා ගන්න පුළුවන් විදිහට ඔයගොල්ලෝ වෙඩින් එක කරන්න. සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. දුන්නත් ගන්නත් එපා. ඒතර නෑකමක් නැහැ. නිකන් අර හෝටල් එකකට ඇවිල්ලා කාලා ගියා වගේ තමයි වෙන්නේ එහෙම වුණොත්. නෑකමක් බැඳීමක් නැහැ ඒතකොට එතන. එනයිති පාරයන් මනුස්සයෙකුට ගියදාගේ වෙන්න කාලා බීලා යන්න ලියුම් කරකට කෑවට හරියන සල්ලි දාලා යන්න කියලා පාරයන්ට එන්න කියන්න පුළුවන් නේ. ඒකනේ සල්ලි බලාපොරොත්තු කරන්නේ වෙන්නේ. අපි ඒකනේ ඥාතියින්ට නෑ මේ අපේ හිතවතුන්ට දන්නම හිතවතුන්ට දන්න අසල්වාසීන දන්න යාළුවන්ට විතරක් වෙඩින් එක කියන්නේ ඒකනේ. අපේ නෑකම් අලුත් කරගන්නයි යාළුකම් අලුත් කරගන්නයි අසල්වාසිකම් අලුත් කරගන්නයිනේ. ඉතින් ඔබ මුදල් බලාපොරොත්තු කරන ඒකම අලුත් වෙන්නේ. ඒක නැති වෙනවනේ. දැන් වෙඩින් එකක් කියද්දී උංගම් මිනිස්සු යවුලනවා. බය වෙනවා. අය ඉස්සරහට එන්නේ මුදල්. ආවල් ගානක් දෙන්න ඕන මේ කට්ටිය මෙච්චරක් දෙන්න ඕන. වෙඩින් එකක් කියද්දී දැන් මිනිස්සු යවුලනවා. වෙඩින් එක කියනවත් කැමති නැහැ. ඒ සල්ලි මූලික වෙන්නේ සල්ලිනේ. අන්න ඒකයි මම කියන්නේ. ඔයගොල්ලෝ වෙඩින් එකක් කරනවා නම් එන කෙනෙක් මනමාලිගේ පැත්තෙන්වත් මනමාලයාගේ පැත්තෙන්වත් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා. එතකොට එතන නෑකමක්, යාළුකමක්, අසල්වාසිකමක් ගොඩ නැගෙන්නේ නැත. එතන නිකන් වෙඩින් බිස්නස් එකක් වෙන්නේ. ඒකයි මම කියන්නේ. උඹලත් හිතලා බලන්න මේක. මම මේ සීරියස් කතා කරන්නේ.
මොකද නේ අද වෙඩින් එකක් කිව්වම එහෙනම් බයයි. සල්ලි නැහැ යන්න. සල්ලි දෙන්න ඕන මෙච්චර. වෙඩින් එකක් කිව්වම දැන් යන්න පුද්ගලයා සතුටින් ඉන්න එපා. සතුටු වෙන්න එපා. මම වෙඩින් එකක් කිව්වම මේගොල්ලෝ දැන් දුක් වෙනවා. අනේ මේකට යන්න කොහොමද? අපිට සල්ලිකෝ. අපිට දැන් කීයක් දෙන්න වෙනවද? ඊට පස්සේ ණය වෙලා පොලියට අරගෙන තමයි වෙඩින් එකට සල්ලි දීලා එන්නේ. ඉතින් ඒක සතුටු වීමක් නෑනේ. ඒක තමයි කියන්නේ වෙඩින් එකක් කරනවා නම් කරන කට්ටිය දැනගන්න ඕන අපේ වියදම දරාගත හැකි ප්‍රමාණයට වෙඩින් එක කරන්න. එන අයගෙන් කිසිම බලාපොරොත්තුවක් එන්නත් එපා මුදල්. මුදල් දුන්නත් ගන්නත් එපා. ඒතර අපේ ඥාතිකම් නැති වෙනවා කියලා බය නැතුව කියන්න. ඔය මුදල් වලට නෙමෙයි අපි ඔයගලන්ට වෙඩින් එක කිව්වේ. ඔයගලගේ පැමිණීමයි මෙතන අවශ්‍ය. සතුටු වෙලා යන එකයි. ඒකයි වෙන්න ඕන කියලා කියන්න ඕන. ඒකයි වෙන්නත් ඕන. අද කාලේ වෙඩින් එකකට බයයි. වෙඩින් කියද්දි බයයි මිනිස්සු වේගුණනවා. විවාහ උත්සවයකදී ආරාධනා කරාම ඒ මිනිසුන්ට සතුටින් කාලා බීලා යන්න ඉඩ දෙන්න. මුදල් බලාපොරොත්තු වෙන්න එපා. මේස තියලා ලියුම්කාර පේන්න දාලා තියන්න එපා. එතකොට වෙන්නේ ඥාති ගේකට ආව නෙමෙයි, නෑ ගේකට ආව නෙමෙයි, නෑ හෝටල් එකට ගිහිල්ලා කාලා බීලා සල්ලි දීලා වගේ වැඩක් වෙන්නේ. අන්න එච්චරයි. ඔබලත් හිතන්න මේක. දැන් අදින් පස්සේ හිතන්න මේක. මං කිව්වේ මේ ගැන. ඔබලගේ ඥාතිකම්, හිතවත්කම්, අසල්වාසිකම් තියාගන්න ඕනේ නම් විවාහ උත්සවයකදී ඔබලා මුදල් බලාපොරොත්තු වෙන්න එපා. එයයි විය යුත්තේ. අද කවුද බලන්න වෙඩින් එකක් වම සන්තෝෂෙන් යන්නේ? සන්තෝෂෙන් යන්න බෑ. ඇයි තමන්ගේ අතේ තියෙන සල්ලි ටික ඒකට දෙන්න වෙනවා. මේක දැරැල්ලක් කරගෙන. දැන් වෙඩින් එකක් වම අපි සන්තෝෂ වෙන්න බෑ. අපිට අවල් දවසේ හොඳට වෙඩින් එකක් කිව්වා. අපිට කාලා බීලා එන්න පුළුවන් කියලා. දැන් ඒ සතුට නෑ. ඒ සතුට වෙන්න බෑ වෙඩින් එකක් වම. ඇයි දැන් ණය වෙලා හරි පොලිට අරන් හරි සල්ලි හොයාගෙන ඒ වෙඩින් එකට ගිහිල්ලා දීලා එන්න එපා. ඕකද මේ නෑකම් කියන්නේ ඥාතිකම් කියන්නේ. ඉතින් නෑකම් තීරණය වෙන්නේ සල්ලි මතනේ. අපි මේ හනිමිටි අදහස් නැති කරන්න ඕන. මේක නියමයක් කරගෙන තියෙන්නේ දැන් ඉන්න ජනතාව. වෙඩින් එක කිව්වොත් සල්ලි දීලා එන්න ඕන මෙච්චරක් දෙන්න ඕන නිකන් කාලා බීලා එන්න ලැජ්ජයි. නිකන් කාලා බීලා එන්න ඕන ඕගොල්ලෝ නෙමෙයි ලැජ්ජ වෙන්න ඕන. වෙඩින් එක කියපු අය. ඒගොල්ලන්ට වෙඩින් එකක් කරනවා නම් ඔයගොල්ලන්ට ආරාධනාත් කරා නම් මොකද ඔයගොල්ලෝ බලෙන් යන්නේ නැහනේ. ඔයගොල්ලෝ බලෙන් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ආරාධනා කරපු හින්දා යන්නේ. ඉතින් එහෙම කරලා ඔයගොල්ලන්ගේ සල්ලි බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝයි ලැජ්ජ වෙන්න ඕන. ඔයගොල්ලෝ නෙමෙයි. ඔයගොල්ලෝ කවදාවත් ලැජ්ජ වෙන්න එපා. දැන් අපි මෙහෙම හිතමු. අපි සාමාන්‍ය දවසක ඔයගොල්ලෝ නෑගේ එක යනවා. ඒගොල්ලෝ එන්න කියන්නේ නැතුව. ඔයගොල්ලෝ මෙන්න මෙහෙම හිතුණා අපි ආව නෑ ගෙදරට ගිහිල්ලා එමු කියලා යනවා. කට්ටියම යනවා පවුලේ කට්ටියම. එදාට ඔයගොල්ලෝ සංග්‍රහ කරලා එවන්නේ නැද්ද? කාලා බීලා එවනවනේ. ඒතර ඒකටත් ඔයගොල්ලෝ සල්ලි දීලා එනවද? එදාට ඔයගොල්ලෝ සල්ලි දීලා එනවා ලියුම් කාර්යකට සල්ලි දීලා එනවද? නෑනේ. ඒ මොකද ඒ? නෑකම හින්දා. හිතවත්කම හින්දා, අසල්වාසිකම හින්දා. ඒ නෑ එදාට ඔයගොල්ලෝ ලියුම් කාර්යයක් අරන් සල්ලි දීලා එන්න පුළුවන් නේ. අපි කෑව බිව්වා කියලා. අන්න ඒ දෙන්නේ ඉතින් වෙඩින් එකේදී වෙන්නත් උනේ ඔය දේ. වෙනසක් නෑ. ඔයගොල්ලෝ සාමාන්‍ය දවසක නෑ ගේකට ගිහිල්ලා කාලා බීලා එනවා නම් නිකන් සල්ලි නොදී ඉතින් වෙඩින් එක වෙන්නත් ඕන ඔය දෙයමනේ. ඇයි වෙඩින් එක විතරයි ඒකට සල්ලි බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලන්ට දරා ගන්න පුළුවන් විතර ඕනේ වෙඩින් එකක් කරන්න. එතන ඥාතිකම තියෙන්නේ. නැත්තම් ඥාතිකමක් නැහැ. සල්ලි බලාපොරොත්තු වෙනවා නම්. හරි ඔච්චරයි මට කියන්න තිබ්බේ. මන් දන්නේ මගේ මතය. ඔයගොල්ලන්ටත් අදහස් ඇති. අදහස් තියෙනවා නම් පහනින් ලියන්න පුළුවන්. එහෙනම් සිළුමු දෙනාට තෙරුවන් සරණයි.